ඔන්න ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ මේ දවස්වල ගොඩාක් දෙනෙක් ආසාවෙන් try කරන්න බලාගෙන ඉන්න රස කෑම වර්ග දෙක තුනක් try කරන්න. කොහෙටද යනවද අද අපි ඇවිල්ලා ඉන්නේ KFC එකට. අපිට දැන් පුළුවන් KFC එකට ඇවිල්ලා කොරියන් රස ඇති කෑම try කරලා බලන්න. ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ KFC එකට ඒ introduce කරලා දීලා තියෙන අලුත්ම කොරියන් food try කරන්න. ඉතින් අද දවසේ අපිට කොරියන් ෆුඩ් දෙකක් try කරන්න පුළුවන්. ඉතින් අපි මේ දෙකම අද try කරලා බලන්න තමයි හදන්නේ. තව ඉස්සරහට තව කොරියන් ෆුඩ් මෙහෙන් introduce කරලා දෙනවා KFC එකෙන්. ඉතින් කොහොමුණත් දැනට available වෙලා තියෙන්නේ සිංගර් බර්ගර් එක එක්කම chicken drumlets තමයි කොරියන් flavor එකෙන් introduce කරලා දීලා තියෙන්නේ. ඉතින් කොරියන් craving තියෙන හැමෝටම මේක හොඳ chance එකක් KFC එකට ඇවිල්ලා KFC එකෙන් කොරියන් flavor එක. කොරියන් lovers-ට මේක මාර හොඳ chance එකක් කියලා මම හිතනවා. ඉතින් අපි අද දවසේ බලමු කොහොමද මේ කොරියන් රසට KFC එකේ හම්බ වෙන කෑම කියලා. ඉතින් මමත් ගොඩාක් ආසාවෙන් ඉන්නේ කොහොමද මේ වෙනස experience කරන්නේ. Guys අපි order කරපු එක ඇවිල්ලා තියෙන්නේ. මම try කරලා බලලා නැහැ. මගේ first time තමයි මම අද මේක try කරන්නේ. මම හිතනවා මේක ගොඩාක් රසට තියෙයි. කොරියන් flavor එකේ විදියටම තියෙයි කියලා. ඇත්තටම බැලුමට ඔයාලට පේනවා මාර ස්පයිසි පාටට තියෙනවා වෙනද ගන්න chicken drumlets වලට වඩා. බර්ගර් එකත් එහෙමයි. සුවදයි වෙනස් සුවයක් එන්නේ මේ සිංගර් බර්ගර් එකටම තමයි මේගොල්ලෝ කොරියන් ෆ්ලේවර් එක නැත්තම් මේ ඔක්කොම කොරියන් වැඩ ටික දාලා තියෙන්නේ. මේ අපි කොරියන් බර්ගර් එකත් ඕඩර් කරා. ඒ වගේම ඩ්‍රින්ක් එකකුත් ඕඩර් කරා. ඉතින් ওই ටික තමයි අද දවසේ අපි ඕඩර් කරේ. තව ඉස්සරහට බලාපොරොත්තු වෙමින් ඉන්න තව කෑම බීම දෙකක් වගේ ඉන්ට්‍රොඩියුස් වෙයි. ඒක ඉස්සරහට අපි රිවිව් කරන්න. අද වෙද්දි KFC එකේ අලුතෙන්ම ඉන්ට්‍රොඩියුස් කරපු කොරියන් ක්‍රේවිංස් දෙක තමයි මේ දෙක. අපි try කරලා බලමු එහෙනම් කොහොමද මේ chicken wings කියලා. ඔයගලන්ට බැලුවටම පේන ඇති color එක ගොඩාක් වෙනස්. වෙනදා හම්බෙන wings වලට වඩා barbecue sauce එකක් වගේ mix වෙලා තියෙනවා. නැත්තම් මෙයාලගේ spicy sauce එකක් වෙනමම දාලා තියෙනවා මේක උඩට. අපි try කරලා බලමු. මුලින්ම නිකන් කාලා බලමු පැත්තෙන් sauce එක නැතුව. වෙනස්ම රසක් තියෙන මට දැනෙන විදිහට නිකන් බාබිකියු සෝස් එකක් වගේ රසම රස සෝස් එකක් තමයි ඇඩ් කරලා තියෙන්නේ. හැබැයි ගොඩාක් ස්පයිසි නැහැ. ටිකක් විතර ස්පයිසි. අපි කෙචප් එකත් එක්ක try කරලා බලමු. රසම රසයි. මට හිතෙනවා අර වෙනදා හම්බෙන ක්‍රිස්පි ගතිය මේ දාන සෝස් එක නිසා චුට්ටක් විතර අඩු වෙලාද කියලා. හැබැයි මේ සෝස් එකෙන් ඇත්තටම හොඳ බාබිකියු ෆ්ලේවර් එකක් තමයි එන්නේ. ඇත්තටම රසයි. මම කියන්නේ මෙන්න මේ වගේ සෝස් එකක් උඩින් දාලා තියෙන්නේ. අර වෙනදා හම්බෙන wings වල ඒ drumlet ගතියම තමයි වෙනසකට තියෙන මේ වගේ පොඩි sauce ගතියක් ඇඩ් වෙලා තියෙනවා. try කරලා බලමු. මේක නම් ගොඩාක් ඒක තියෙනවා. try කරලා බලමු. මේ ඇත්තටම ටිකක් සැරයි. ගොඩාක් සැර නැහැ. හැබැයි ටිකක් සැරයි. ඇත්තටම මේ sauce එකෙන් වෙනස්ම taste එකක් එනවා. මම බලාපොරොත්තු වුණ තරම් ලොකු කොරියන් ෆ්ලේවර්ෆුල් ගතියක් නැහැ. හැබැයි ඒ ටේස්ට් එක ඕකේ. මම හිතනවා ඒ ටේස්ට් එකට ගොඩක් අය කැමති වෙයි කියලා. දැන් try කරලා බලමු කොහොමද මේ සිංගර් බර්ගර් එක කියලා. පෙනුමෙන් නම් වෙනද අපි කන සිංගර් බර්ගර් එක විදියමයි, size එකත් ඒ ගානමයි. අපි අතුල බලමු කොයි විදියටද තියෙන්නේ කියලා. උඩින්ම තියෙනවා මයොනීස්, ඊට පස්සේ බීන්ස් තියෙනවා. ඊට පස්සේ අපේ chicken piece එකක් තියෙනවා. chicken piece එක නම් වෙනද විදියම crispy chicken එකක් තියෙන්නේ. ඊට යටින් තියෙනවා sauce එකක්. මම හිතන්නේ අර chicken වල තිබ්බ
බාබිකියු රසට එන සෝස් එක. මේක වෙන්නේ නැති මෙයාලගේ කොරියන් ෆ්ලේවර් සෝස් එක කියන්නේ. එහෙම නැතුව වෙන කිසිම වෙන ඉන්ග්‍රීඩියන්ට් එකක් ඇඩ් වෙලා නැහැ. ඒ සෝස් එක විතරයි ඇඩ් වෙලා තියෙන්නේ. චිකන් එක වෙනදා වගේම ක්‍රිස්පි චිකන් පීස් එකක් තමයි තියෙන්නේ. try කරලා බලමු කොහොමද මේකේ ෆ්ලේවර් එක කියලා. ඇත්තටම මම ගොඩාක් ආසාවෙන් හිටියේ මේ දෙක try කරලා බලන්න. මොකද මාත් පර්සනලි මාරම ආසයි කොරියන් ක්‍රේවිංස් වලට. කොරියන් නූඩල්ස් වලට මම මාරම ආසයි. ඉතින් මම ගොඩාක් ආසාවෙන් තමයි අද දවසේ මේක try කරන්න බලාගෙන හිටියේ. එහෙනම් බලමු try කරලා මේ සිංගර් බර්ගර් එක කොහොමද කියලා. මම හිතනවා රස එයි කියලා. මම හිතපු රස එයි කියලා. මට තාම නම් වෙනද සිංගර් බර්ගර් එක රස විතරයි ආවේ. වෙන මොනවත් ආවේ නැහැ. බලමු තව කටක් කාලා. මට මේකෙන් වෙනදා එන සිංගර් බර්ගර් ටේස්ට් එක තමයි එන්නේ. වෙන කිසිම මෙතන අර සෝස් එක තිබ්බ කියලා මට එච්චරම ලොකු ටේස්ට් එකක් එන්නේ නැහැ. ස්පයිසි රසක්වත් චිකන් වින්ග්ස් වල ආපු ඒ බාබිකියු ටේස්ට් එකවත් එන්නේ නැහැ. වෙනදා එන සිංගර් බර්ගර් ටේස්ට් එකම තමයි එන්නේ. චිකන් එක හොඳට ක්‍රිස්පි එකට ජූසි එකට තියෙනවා. එච්චරමයි වෙනමට ටේස්ට් එකක් ආවේ නැහැ. මම දන්නේ නැහැ මේ ටේස්ට් එක මේකද කියලා. මොකද ෆස්ට් ටයිම් try කරන නිසා මට දැනුණු ෆේවරේෂන්ස් ටික තමයි මම මේ ඔයාලට කිව්වේ. මේක try කරපු අය ඉන්නවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඔයාලට කොහොමද මේක ෆ්ලේවර් එක දැනුනේ කියලා. මට දැනුනේ මේ විදිහට තමයි ෆ්ලේවර් එක. හැබැයි චිකන් වින්ග්ස් නම් අසයි පොඩි ස්පයිසි ගතියකට බාබිකියු ටේස්ට් එකක් තමයි එන්නේ. කොරියන් ටේස්ට් එකට චුට්ටක් සමාන. හැබැයි සිංගර් බර්ගර් එකෙන් එහෙම ලොකු ෆ්ලේවර් එකක් ආවේ නැහැ. මට නම් මම දන්නේ නැහැ අනිත් අයට කොයි විදිහේ ටේස්ට් එක හම්බ වෙයිද කියන්නේ. මේ මට හම්බුනේ ටේස්ට් එක. ඉතින් මම හිතනවා බර්ගර් එක නම් එච්චරම රෙකමන්ඩ් කරන්නේ try කරලා බලන්න කියලා ඔයාලට. චිකන් වින්ග්ස් එක නම් try කරලා බලන්න ඕනි ඔයාලා. වින්ග්ස් වලට ආස කෙනෙක් නම් try කරලා බලන්න ඕනි. මොකද ඒක ටිකක් වෙනස් ටේස්ට් එකක්. වෙනස්ම විදිහේ පොඩි එක්ස්පීරියන්ස් එකක් වෙනවා ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ වින්ග්ස් try කරලා බලනවා නම් කොරියන් වින්ග්ස් try කරලා බලන්න. ඒකත් වෙනස් එක්ස්පීරියන්ස් එකක්. හැබැයි බර්ගර් එක නම් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ ඔයගොල්ලෝ try කරලා බලන්න කියලා. සිංගර් බර්ගර් එක විදියම තමයි ඔයගොල්ලෝ දැක්කා. ඒකේ වෙනම කිසි දෙයක් ඇඩ් වෙලා තිබ්බේ නැහැ. බන් එකේ තිබ්බ පොඩි සෝස් ටික විතරයි. ළඟදීම ඇවිල්ලා try කරලා බලන්න වින්ග්ස් එක. එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. ආයෙත් දවසක හම්බ වෙනකම් මම තරන් එන්නම් ඉතුරු කොරියන් ෆ්ලේවර්ස් ටිකත් KFC එකෙන් ඉන්ට්‍රොඩියුස් කරන්න. බයි.